තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම මම තබ්බෝ විහාරස්ථානයේ වැඩ වාසය කරන හලාවත ඥානවංශ හාමුදුරුවෝ. ඉතින් අද දවසේදී මා මේ සියලු දෙනාටම සිහිපත් කරන්නේ එළඹෙන වෛශාඛ මංගල්‍ය නිමිති කරගෙන මේ රටවිරු සමාජ සත්කාර මෙහෙවර විසින් මේ වර්ෂය තුල 2025 වර්ෂයේ මේ වෙසක් පුර 15ක් පොහොය දවස නිමිති කරගෙන අයිස්ක්‍රීම් දවසක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ගිය වර්ෂයේ තුල අපි රොටි දවසක් සිදු කරන්නට යෙදුණා. ඉතින් ඒ වගේ මේ රටවිරු සමාජ සත්කාරයේ විසින් විවිධ පින්කම් මේ වෙනකොට සිදු කරලා තියෙනවා. ඉතින් ඊට සමගාමීව තමයි මේ වර්ෂය තුල මේ අයිස්ක්‍රීම් දවසල පවත්වන්නට යෙදෙන්නේ. ඉතින් විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන මේ උතුම් පින්කම සඳහා අපිට තමන්ගේ මුසුරු දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ කුවේට් රටේ සේවය කරන මාපා දයාවති මංගලිකා හෙන්නායක මහත්මිය විසින් රුපියල් 51380ක මුදලක් මේ සත්ක්‍රියාව සාර්ථක කර ගැනීම වෙනුවෙන් තමන් දහඩිය මුගුරු වගුරුවාගෙන දුකසේ රැස් කරගත් එකතු කරගත්ත මිල මුදල් තමයි මේ වටිනා පින්කම වෙනුවෙන් තමන් ලබා දෙන්නට යෙදුනේ. ඒ විශේෂයෙන්ම මේ මහත්මිය තමන්ගේ නිමිත්ත අරමුණ භාවයට පත් කරගන්නේ මේ පරලොව යන්නට යෙදුණු සෙනෙහවන්ත මෑණියන් වහන්සේ වගේම පියාණන් වහන්සේ ඇතුළු පවුලේ මියගිය ඥාතීන් සිහිපත් කරගෙන ඒ සියලු දෙනාටම පින් දීම. විශේෂයෙන් මේ මෑණියන් වහන්සේ මාපා මුදියන්සේලාගේ දයාවති මණිකේ මෑණියන් වහන්සේ ඒ වගේම පියාණන් වහන්සේ මන්ත්‍රාචාර්ය වෛද්‍යාචාර්ය හෙන්නායක මුදියන්සේලාගේ සිරිසේන හෙන්නායක පියාණන් වහන්සේ ප්‍රධාන ඒ පවුලේ මියගිය සියලු ඥාතීන්ට පින් දීම. ඉතින් ඒ මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ ඇතුළු ඒ පවුලේ මියගිය සියලුම ඥාතීන් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ සියලු දෙනාම මේ පින් ලබා අනුමෝදන් වෙත්වා සංසාර ගමනේ කිසිදු ආත්ම භාවයක දුක්ඛිතාත්මයක නොවැටි යහපත් ආත්මවල උපත ලබාගෙන තුන් නිවනින් සැනසීම පිණිස මේ මියගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රතුමන් ඇති කරගෙන මේ මිය පරලොව යන්නට යෙදුන පියාණන් වහන්සේ මෑණියන් වහන්සේ ඇතුළු ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. ඉතින් ඒ වගේම ඒ කුවේට් රටේ සේවය කරමින් මේ පින්කමට දායකත්වයේ දක්වන්නට යෙදුන ඒ මාපා දයාවති මංගලිකා හෙන්නායක මහත්මිය එතුමියට මේ මොහොතේදී ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සිද්ධ කරන ඒ රැකී ආරක්ෂාදී කටයුතු බොහොම හොඳින් සාර්ථකව සිද්ධ කර ගන්නට ඒ වගේම කායික සුවේ මානසික සුවේ සහනයෙන් සැනසෙල්ලෙන් යුක්තව කටයුතු කරන්නට එතුමියට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම තමයි තමන්ගේ ජීවිතේ තව තවත් මේ වාගේ වටිනා පින්කම් සිද්ධ කරගන්න ශක්තිය ධෛර්යය සැලසේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා. එසේනම් මේ ලබන්නා වූ උතුම් වෛශාඛ මංගල්‍ය සියලු දෙනාටම කායික සංවරයෙන් මානසික සංවරයෙන් වාචික සංවරයෙන් යුක්තව උතුම් පින්දහම් කටයුතු වල නියැලෙමින් තම තමන්ගේ ආධ්‍යාත්මික ගමන සාර්ථක කරගන්නට සියලු දෙනාටම ශක්තිය ධෛර්යය සැලසේවා කියලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. හොඳයි නම් තෙරුවන් සරණයි.